ඒ මේ අපේ තාත්තා මට කාර් එකක් අරන් දෙනවුවා. ඔව්. අපේ තාත්තට මචං තියනවායි උතුරන්න සල්ලි. අපේ තාත්තා කරන්නේ බිස්නස් නේ. ඉතින් ආයේ සල්ලි තියනවා සුපිරියටම. උඹලගේ තාත්තා මොකද බං කරන්නේ? අපේ තාත්තා කරන්නේ බිස්නස්. අපේ තාත්තටත් උතුරන්න සල්ලි දෙනවා. ආ බිස්නස්ද? අඩෝ නියමයිනේ. ඔය එන්නේ මේ වරින්කෝ අර අරු ඉන්නව නේද? උගේ තාත්තා කරන්නේ කුලී වැඩ. ඕකුන් මචං හෙන හිඟන්න. ඕකුන්ට හරියට කන්නවත් නැහැ. ඕක මචං හැමදාම ගේන්නේ පොල් සම්බුලයි බතුයි. මේ ඕකට හොඳ නෝන්ඩියක් දාමු ආයි ක්ලාස් එක පැත්ත පලාතේවත් එන්න හිතෙන්නේ නැති වෙන්න. මේ වරින්කෝ උඹ අදගෙන ආවෙත් පොල් සම්බුලයි බතුයිද? අයියෝ බා උඹලට ඕක කන්න පුළුවන්ද බං? අපි නම් ඉතින් කන්නේ හොඳ ෆ්‍රයිඩ් රයිස්. අපිට වගේ සල්ලි කොහෙන්ද අනිත් එවුන්ට නේද? උඹලා නම් බං මේ මහා මුක්කු දෙව්. බලපන් උඹලට ඔය පෝසම් බෝලයි බතුයි කකා ඔහොම ක්ලාස් වෙන්න පුළුවන්ද බං? ඈ උඹ ගෙදර නතර වෙයි අම්බා. ගෙදර නතර වෙලා උඹලගේ ඔය තාත්තා වගේ මොකක් හරි කුලියක් කරපන්. උඹලට ඉතින් අපිට වගේ කොහෙද බං සැපවත් ජීවිත? උඹලා මහා කරුමක්කාරයෝ බං. පලයන් ක්ලාස් වෙන්න එපා උඹ ගෙදර පලයන් ඔහොම. ඒවි මූ පෝසම් බෝලයි බතුයි බං හැමදාම ගේන්නේ. නවත්ත ගන්න ඕක. පුතා ඔයා මෙහෙන්න. තමුන් කොහොමද මෙයාට ක්ලාස් දෙන්න එපා කියන්නේ? මෙයාට ක්ලාස් දෙන්න කියලා කිව්වේ මම. තමුන්ට මේ ක්ලාස් එකේ ඉන්න බැරි කමක් තියෙනවා නම් තමුන්ට යන්න පුළුවන්. අනික මොකක්ද අර දුප්පත් කතාව? මේ ළමයා දුප්පත් උනේ මේ ළමයාගේ වැරද්දෙන් නෙවෙයිනේ. මේ ළමයා දුප්පත් උනේ මේ ළමයාගේ තාත්තා දුප්පත් නිසායි. අනික තමුන් පෝසත් උනේ තමුන්ගේ තාත්තා පෝසත් නිසායි. අනික තමුන්ගේ තාත්තත් ඒ කාලේ හිටියේ මේ වගේම තමයි. මේ ළමයාගේ තාත්තා කරන්නේ කුලි වැඩ කිව්වනේ. තමුන්ගේ තාත්තත් ඒ කාලේ කරේ කුලි වැඩ තමයි ඕයි. තමුන්ගේ තාත්තා කුලි වැඩ හරි කරලා අද පෝසත් මිනිස්සෙක් උනේ නිසායි තමුන් අද හොමි. මේ ළමයට පුළුවන් අනිවාර්යෙන් පෝසත් මිනිස්සෙක් වෙන්න. අනික අර මොකද පොල් සම්බෝල කතාව? මේ ළමයා පොල් සම්බෝලයි බතුයි හරි කාලා ඉගෙන ගන්නවානේ. මේ ළමයට පාඩුවේ ඉගෙන ගන්න දෙනවා. තමුන් මොනවද කරන්නේ? තමුන් ඉගෙන ගන්නෙත් නෑ මුකුත් නෑ. මේ ඉගෙන ගන්න ළමයෙකුටවත් තමුන් ඉගෙන ගන්න දෙන්නේ නෑ. මේ ළමයා නෙවෙයි. තමුන් ගෙදර ඉන්නවා. තමුන් එන්නේ පායි ක්ලාස්. පුතා මේන්න. ඔයා මේ වගේ නූගත් මිනිස්සු කියන දේවල් ඔයා ගණන් ගන්න එපා. ඔයා මේ දිගටම ක්ලාස් එක මේ පන්ති සල්ලි එහෙම මොකුත් ඔයා ගෙවන්න ඕනේ නැහැ. ඒ වගේම ඔයාට මං කෑම එකකුත් අරන් එන්න. ඔයාට තව මොනවා හරි සල්ලි ප්‍රශ්නයක් තිබුණොත් ඔයා ඒක මට කියන්න. මං ඔයාට උදව් කරන්න. ඔයා කොහොම හරි පොසත් මිනිහෙක් වෙන්න ඕන. හරි. දැන් යන ක්ලාස් එකට. සර්.